ජීවිතේ ගොඩාක් වෙනස් වෙච්ච කාලයක්. අපේ ලස්සන පුංචි පැටියා අපි ළඟට ඇවිල්ලා තාම දවස් කීපයයි. මේ එයත් එක්ක ගෙවන රාත්‍රීන් නිින්දක් නැති හැම මොහොතකම එයා වෙනුවෙන්ම පේවිච්ච දවස්. නිින්ද ඕනේ වුණත් නිදි නැති රැයවල්, එයාගේ ඇඳුම් සද්දය, එයාගේ පුංචි හුස්මේ වෙනස පවා අපි හොයලා බලන ඒ වෙනුවෙන් මහන්සි වෙන කාලයක්. හිතා ගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වුණා. මේ නිදි නැති රැයවල් කවදා හරි අවසන් වේවි. ඒ වෙනකම් හයියෙන් අල්ලන් ඉන්න එක තමයි අපි මේ ජීවිතේ කරන්න ඕන. එහෙම ගෙවිච්ච දවස් 28කට පස්සේ දවසක් ආවා. අපි තුන්දෙනා මේ ගෙදර තනියෙන් ඉන්න. ඉතින් ඒක හරි නොහුරුවත් දෙකීමක් වුණා. ඒ වගේමයි මං එදා හිතුවා අපි හොයාගන්න ඕන කියලා. ඉතින් මං අපි වෙනුවෙන් පුංචි වෙනස්කමක් කළා. මේ නුහුරු තනිකමත් එක්ක අපි ඉන්න පළවෙනි වතාව. ඉතින් අම්මෙක් තාත්තෙක් කියන වගකීමත් එක්ක පළවෙනියටම තනියම ඉන්න රාත්‍රියක් අපි. මම මේ රාත්‍රිය මේ විදිහට ආදරණීය කළා. අපිට අපි හමු වෙන්න, අපිට අපි මතක් වෙන්න මං ඒක ඉටිපන්දන් එළියෙන් කෑම කන්න පුළුවන් රාත්‍රියක් කළා. අපිට මේ ගත වෙන මොහොතවල් ආයෙ ගන්න බෑ. ඒ නිසා ගත වෙන හැම මොහොතක්ම පුළුවන් තරම් ආදරණීයව ගත කරන්න. පුළුවන් තරම් ලං වෙලා ජීවත් වෙන්න. මොකද කාලය ගෙවිලා යනවා හරි ඉක්මනට. මම මේ එයාට කියන්නේ මේ වීදුරුව මතකද කියලා. එයා අපි ආදරය කරන්නත් කලින් දවසක අපේ ගෙදර ඩිනර් එකකට ආව වෙලාවේ මේ වීදුරු සෙට් එක තමයි අරගෙන ආවේ. මම ඉතින් ඒක පරිස්සම් කරලා තියෙනවා. අද දවසේ මම ඒකම අරගත්තේ එයාට ඒක මතක් කරන්න. ඉතින් මේ අලුත් දෙමාපිය පදවියත් එක්ක ජීවිතේ වෙනස් වෙච්ච කාලේ අපිව එදා හොයාගත්තා. ඉතින් බොහොම ස්තුතියි අහන් හිටියට. ගිහින් එන්නම්.